නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැඳිච්ච අරුව පුදුම රටක් තියෙනවා. හායි ලංකාවේ ඊයේ රෑ සහ අද ඉන්ධන පිරවුම් හල්වල තියෙන තත්ත්වයක තමයි ඉතාමත්ම දිගු පෝලිං දක්නට ලැබිලා තියෙනවා ලංකාව පුරා තියෙන සෙට්වල. ඇත්තටම ඒ විදිහට පෝලිං වල ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අද සිපෙට්කෝ එක සහ රජය නිවේදනය කරා ලංකාවට පැහැදිලිවම තව දවස් 40කට තෙල් තියෙනවා. ඊට අමතරව තව මාස දෙකකට ඇනවුම් කරලා තියෙනවා තෙල්. ඒකින්ද තෙල් පෝලිං වල රැඳී ඉන්න අවශ්‍ය නැහැ තවත්. ඔයගොල්ලෝ ඔය විදිහට තෙල් පෝලිං වල රැඳී ඉන්න එකෙන් වෙන්නේ අර හදිස්සියකට තෙල් ටිකක් ගහගන්න යන අසරණ මිනිස්සෙකුට තෙල් ටිකක් ගහගන්න බැරි වෙන එක විතරයි. පොඩ්ඩක් ඒකින්ද මොලෙන් කල්පනා කරලා බලන්න. තව දවස් 40කට තෙල් ලංකාවේ සංචිත ඉතුරු වෙලා තියෙනවා කියලා කියද්දිත් ඔය විදිහට තෙල් පෝලිං වල රැඳී ඉන්න එක සාධාරණද කියලා ඔයාලගේ පැත්තෙන් පොඩ්ඩක් කල්පනා කරලා හිතලා. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.